සුබ දවසක් ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම අද ඔයාලට අරන් ආවේ කඩල පරිප්පු නැත්නම් ඇට පරිප්පු ව්‍යංජනයක් හදාගන්න විදිහ. මුලින්ම කඩල පරිප්පු ටික පැයක් වගේ කාලයක් පෙගෙන්න අරින්න ඕනේ. ඊට පස්සේ සෝදලා අරගෙන ඒකට ලූණු, අමු මිරිස්, සුදු ලූණු, රම්පේ, කරපිංචා, කුරුඳු ඒ වගේම මම නම් නයි මිරිස් කරලකුත් එකතු කරගත්තා. මොකද එතකොට රසයි ගොඩක්. උළුහල් ස්වල්පයකුත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මිරිස් කුඩු ස්වල්පයක්, තුන පහ කුඩු ස්වල්පයක්, කහ ස්වල්පයක් එකතු කරගෙන මේක හොඳට කලවම් කරලා තැම්බෙන්න අරින්න ඕනේ. මේ වෙලාවට ලුණු එකතු කරගන්න එපා. මොකද ලුණු එකතු කරගත්තොත් කඩල පරිප්පු තැම්බෙන්න ගොඩක් වෙලා යනවා. ඒ නිසා ලුණු කඩල පරිප්පු ටික තැම්බුණාට පස්සේ අපේ රස අනුව එකතු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට විනාඩි 10ක් 15ක් විතර යනකොට කඩල පරිප්පු ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මේක මම මේ වෙලාවේදී පොඩ්ඩක් පොඩි කරගන්නවා. මොකද මෙහෙම පොඩ්ඩක් පොඩි කරගත්තාම හොද්දේ උකු ගතියත් ගොඩක් හොඳට තියෙනවා. ඒ වගේම රසයි. සමහරක් අය නම් මේක මෙහෙම ඇට වගේ එහෙමත් ගන්නවා. ඒ වුණාට මම කියනවට ඔයාලා පොඩ්ඩක් පොඩි කරලා හදන්නකෝ. ඒක ගොඩක් රසයි. මේ වෙලාවේ ඊට පස්සේ උකු පොල් කිරි එකතු කරගන්න ඕනේ. උකු පොල් කිරි එකතු කරගෙන දැන් ඔයාලට පුළුවන් ලුණු බලලා ලුණු එකතු කරගන්න. මම දැන් ලුණු සල්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේක හොඳට හොද්ද පැහෙන්න හැරලා ලිපෙන් අයින් කරගෙන දැන් මම මේක ටෙම්පරාදු කරගන්නවා. මේක ටෙම්පරාදු කරගත්තාම ගොඩක් රසයි. ටෙම්පරාදු කරගන්න විදිහ ඔයාලා දන්නවනේ. මම ලුණු ගෙඩියක් කපලා අරගෙන සුදු ලුණු අරගෙන ඒ වගේම කරල් මිරිස් 4ක් විතර අරගන්නවා. ඊට පස්සේ අබ ස්වල්පයකුත් අරගෙන මේක හොඳට ටෙම්පරාදු කරගන්නවා. ටෙම්පරාදු කරගෙන කලින් හදාගත්ත කඩල පරිප්පු ව්‍යංජනයට මේ ටික එකතු කරගන්නවා. මෙහෙම එකතු කරගත්තාම රසක් වගේම ලස්සනක් වගේම සුවඳකුත් තියෙනවා. මාරම සුවඳයි. ඉතින් මේ විදිහට ඔයාලත් කඩල පරිප්පු ව්‍යංජනයක් හදලා රස බලන්න. ඇත්තටම මම ගොඩක් ආස කෑමක්. ඔයාලත් ආස වෙයි කියලා මම හිතනවා. ඉතින් අදට මම ගිහින් එන්න. නැවත ආයෙත් සුපුරුදු වීඩියෝ එකක් අරගෙන එන්න.